මේ සතියේ පාර්ලිමේන්තුව ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හිතුවේ නැති වෙලාවක පාර්ලිමේන්තුව කල් යනවා, බලශක්තිය ඇමතිට විරුද්ධව විශ්වාස භංගයක් එනවා, ඒ වගේම රජයේ දැවෙන ප්‍රශ්න ගැන උණුසුම් විවාද ඇති වෙනවා. ඉතින් ඇත්තටම මොකක්ද මේ සතියේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව ඇතුලේ වුනේ? අපි ඒ ගැන ටිකක් ගැඹුරින් විමසා බලමු. හොඳයි මේ විග්‍රහය අපි සම්පූර්ණයෙන්ම පදනම් කරගන්නේ විපක්ෂය විසින් නිකුත් කරපු සතිපතා පාර්ලිමේන්තු සමාලෝචනයක් මත. ඉතින් අපි බලමු ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් මේ සතියේ පාර්ලිමේන්තුව ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා. අපි බලමු මේ කතාබහේදී මොනවද ආවරණ වෙන්නේ කියලා. මුලින්ම සතියේ න්‍යායපත්‍රය, ඊළඟද ආණ්ඩුවෙන් අහපු ප්‍රශ්න, മന്ത്രിවරුන්ගේ අදහස්, ගත්ත තීරණ සහ අවසාන වශයෙන් මේ හැම දෙයකින්ම අපිට ගන්න පුළුවන් සාරාංශය. හරි. එහෙනම් අපි කතාව පටන් ගමු මේ සතියේ සිදුවුණු වදාත්ම කතාබහට ලක්වුණු දේන්. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැමෝම කොළඹට අවිල්ලත් ඉන්න වෙලාවක ආණ්ඩුව එකපාරටම තීරණය කරනවා බදාදා දවසේ පාර්ලිමේන්තු සෙසිය පවත්වන්නේ නැහැ කියලා. ඉතින් ආණ්ඩුවේ මේ හදිසි තීරණයට විපක්ෂයෙන් එල්ල වුණේ ඇත්තටම ඊටාම දැඩි විරෝධයක්. ඔවුන්ගේ චෝදනාව වුණේ රටේ තියෙන දැවෙන ප්‍රශ්න ගැන කතා කරන එක මර්ධනය කරන්නයි ආණ්ඩුව මේ වගේ දෙයක් කළේ කියන එක. ඔවුන් කිව්වේ මේක පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයටම එල්ල වෙච්ච බරපතල තර්ජනයක් කියලා. මේ අතරතුරේම තමයි සතියේ තවත් උණුසුම් සිදුවීමක් වාර්තා වෙන්නේ. ඒ තමයි විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයාට එරෙහිව ගෙනාපු විශ්වාසභංග යෝජනාව. මේකට හේතු විදියට පෙන්නලා තිබුණේ නොරොච්චෝලේ ගල්ලංගුරු ගනුදෙනු ලැබුණු අක්‍රමිකතා, දූෂණ චෝදනා සහ ජාතික බලශක්ති සුරක්ෂිතතාව අනතුරේ දැමීම වගේ හරිම බරපතල කාරණා කිහිපයක්. දැන් අපි හැරමු පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහපු ප්‍රශ්න මාලාව දිහාට. මුලින්ම විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු වුණේ රටේ සූදානම ගැන. එතුමා ඇහුවේ මැද පෙරදිග අර්බුදයක් නිසා එකපාරටම ඉන්ධන හිගයක් ආවොත් ඒකට මුහුණ දෙන්න ආණ්ඩුවට මොකක් හරි සැලැස්මක් තියෙනවද කියලයි. ඊළඟට අවධානය යොමු වුණේ හරිම නූතන මාතෘකාවකට. ඒ තමයි ක්‍රිප්ටෝ මුදල්. ගරු රවි කරුණානායක මහතා ප්‍රශ්න කළේ ශ්‍රී ලංකාව ඇතුලේ මේ ක්‍රිප්ටෝ මුදල් භාවිතය ගැන ආණ්ඩුවට කිසිම නියාමනයක් කිසිම පාලනයක් නැද්ද කියන එකයි. නීති විරෝධී විදිහට සල්ලි රටින් පිටට යන එක නවත්තන්න මොනවද කරන්න කියලාත් එතුමා විමසලා තිබුණා. ගරු රවි කරුණානායක මහතාම තමයි ඊළඟ ප්‍රශ්නයක් යොමු කළේ. මේ පාර එතුමාගේ අවධානය යොමු වුණේ රටේ ගුවන් සේවා ක්ෂේත්‍රයට. එතුමා ඉල්ලා හිටියේ නිකම්ම තොරතුරු නෙවෙයි. ගුවන් තොටුපළවල ආදායම් වාර්තා, මගීන්ගේ සංඛ්‍යා ලේඛන වගේ රටේ ආර්ථිකයේ විනිවිදභාවය මනින්න පුළුවන් වැදගත් දත්ත. ඊට පස්සේ ගරු ශානක්‍යයන් රාසමාණික්කම් මහතා අවධානය යොමු කළේ හරිම සංවේදී ඒවදීම කාලයක් තිස්සේ විසඳුමක් නැති ප්‍රශ්නයකට. ඒ තමයි යුද්ධයෙන් පස්සේ අතුරුදහන් වුණු අයට යුක්තිය ඉටු කිරීම ගැන. එතුමා කිව්වේ දේශීය යාන්ත්‍රණ ගැන විශ්වාසයක් නැහැ. ඒ නිසා ජාත්‍යන්තර මැදිහත් වීමක් අවශ්‍යද කියලා ආණ්ඩුවෙන් කෙලින්ම අහන්න ඕනි කියලයි. රාජ්‍ය වරප්‍රසාද ලබා දීමේදී අනුගමනය කරන ක්‍රමවේද ගැනත් මෙතනදී ප්‍රශ්න මතුවුණා. ගරු කාදර් මස්තාන් මහතා විමසුවේ ආගමික නායකයන්ට රාජකාරී ගමන් බලපත්‍ර ලබා දෙද්දී මොන වගේ නිර්ණායකද පාවිච්චි කරන්නේ? ඒකේ විනිවිදභාවය කොහොමද කියන එකයි. අවසානයේදී විපක්ෂ නායකවරයා නැවතත් යොමු වුණේ රටේ සාමාන්‍ය මිනිස්සු මුහුණ දෙන දැවැන්තම ප්‍රශ්නකට. ඒ තමයි දරිද්‍රතාවය. එතුමා අහුවේ හරිම සරල ඒත් වැදගත් ප්‍රශ්න ටිකක්. දරිද්‍රතාවය කියන්නේ මොකක්ද කියලා ආණ්ඩුව හරියටම දන්නවද? ඒක මනින්න ක්‍රමයක් තියෙනවද? ඒක නැති කරන්න මොනවද කරන්නේ? මේ ප්‍රශ්න කිරීම වලින් පස්සේ පාර්ලිමේන්තුව යොමු වුණා සතියේ ප්‍රධාන විවාදයට. ඒකේ තේමාව වුණේ වර්තමාන ගෝලීය තත්ත්වය සහ ශ්‍රී ලංකාවට එහි බලපෑම කියන එකයි. විවාදයේදී ගරු අජිත් පී පෙරේරා මහතා තර්ක කළේ දැන් තියෙන බලශක්තිය අර්බුදයට හේතුව පිටරට ප්‍රශ්නවලට වඩා රට ඇතුළ තියෙන දූෂණය සහ අකාර්යක්ෂමතාව කියලයි. එතුමා කෙලින් ඇඟිල්ල දික් කළේ නොරුච්චෝලී ගලංගුරු ගේන ක්‍රියාවලියට. ගරු චිත්‍රාල් පෙරේරා මහතා මේ කාර්යය තව ටිකක් ඉස්සරහට අරන් ගියා. එතුමා කිව්වේ බාලගල් අඟුරු නිසා නොරොච්චෝලේ මිනිස්සු පරිසර සහ සෞඛ්‍ය ප්‍රශ්න වලින් බැට කනවා. ඒත් ඒ මිනිස්සුන්ගේ ප්‍රශ්න ගැන කතා කරන්න තිබුණ අවස්ථාව ආණ්ඩුව නැති කළා කියලා. එතුමා කෙලින්ම ඇහුවා ඇයි බදාදා පාර්ලිමේන්තුව රැස් නොකළේ කියලා. ගරු අර්ජුනා රාමනාදන් මහතා කතා කළේ මේ අර්බුදේ සාමාන්‍ය මිනිස්සුන්ට දැනෙන විදිහ ගැන. එතුමා කිව්වා ඉරානයේ ප්‍රශ්න නිසා තෙල් නැහැ කියන එක ලැජ්ජයි. කටුනායකට එන සංචාරකයෙක්ට යාපනය යන මාසයක් විතර යයි කියලා. ත්‍රිරෝදරත රියදුරන් ගොවීන් මුහුණ දෙන ඇත්ත තත්වයේ එතුමා එළියට ගෙනාවා. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියත් මෙතනදී දැඩි විවේචනයට ලක් වුණා. ඉරාන නෞකාවකට වුණු සිදුවීමක් උදාහරණයට ගනිමින් ගරු චානක සම්පත් මාදුගඩ මහතා ප්‍රශ්න කළේ ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය පාලනය කරන්නේ වෙන කවුරු හරි බනවේගයක්ද කියලයි. ඒ වගේම එතුමා වත්මන අර්බුදයට ජනතා විමුක්ති පෙරමුණත් ඓතිහාසිකව වගකිව යුතුයි කියලා චෝදනාවක් එල්ල කළා.
ඉතින් මේ උණුසුම් විවාද මැද්දේ පාර්ලිමේන්තුව තීරණ කිහිපයක්ත් ගත්තා. අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ වැටුප් සම්බන්ධ යෝජනාවක් සහ කොළඹ වරාය නගර පනත යටතේ නියෝගයක් අනුමත වීම ඒ අතරින් ප්‍රධානයි. ඒත් පේන විදිහට සතියේ වැඩි කාලයක් ගත වෙලා තියෙන්නේ විවාදවලට මිසක් නීති සම්පාදනයට නම් නෙවෙයි. හරි. එහෙනම් අපි මේ මුළු සතියම සාරාංශ කරලා බලමු. පළවෙනිම කාරණය මතභේදයට ලක්වුණු න්‍යාය පත්‍රය. පාර්ලිමේන්තු සෙසියක් අවලංගු කිරීම ආණ්ඩුව වගවීමෙන් පැනලා යන්න ගත් උත්සාහයක් සහ ප්‍රජාතන්ත්‍රවාදයටම තර්ජනයක් විදිහටයි විපක්ෂය දැක්කේ. දෙවෙනි කාරණය බලශක්ති සුරක්ෂිතතාව ගැන දැඩි අවධානයක් යොමු වීම. බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය නිසා නොරොච්චෝලේ බලාගාරයේ තියලවා කියන දූෂණ සහ ආක්‍රමිකතා පිළිබඳ චෝදනා මේ සතියේ ප්‍රධානම මාතෘකාවක් බවට පත් වුණා. තුන්වෙනි සහ සමහර විට වැදගත්ම කාරණය තමයි රටේ ගැඹුරටම කිඳා බහැපු අර්බුද ගොඩක් උඩට ආපු එක. ඉන්ධන හිඟය, දරිද්‍රතාවය, යුක්තියට නොවීම, ස්ථාවර විදේශ ප්‍රතිපත්තියක් නැතිකම වගේ එකිනෙකට සම්බන්ධ ගැටලු ගොඩක් ගැන මේ සතියේ පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වුණා. ඉතින් මේ සතියේ පාර්ලිමේන්තුවේ වුණු මේ හැම දෙයක්ම දිහා බැලුවම අපිට හිතෙන්නේ මොකද්ද? ශ්‍රී ලංකාව තවමත් බරපතල ආර්ථික සහ දේශපාලන අර්බුදයක හිර වෙලා ඉන්නේ. රටේ අනාගතය ගැන මේ සිදුවීම අපිට කියන පණිවිඩය මොකද්ද? ඒ ගැන හිතලා බලන්න වටිනවා.